කොහොමද ඔයාලට අද රසම රස රයිස් එකක් තමයි හදන්න යන්නේ. අපි බලමු මේවට මොනවද ඕන වෙන්නේ කියලා. මාළු ටිකක්, දැල්ලු ටිකක්, ඉස්සෝ, කුකුල් මස් ටිකකුත් ගන්න පුළුවන්. මම මේ ටික මුලින්ම තම්බ ගත්තා. ඔයාලා තම්බ ගන්නකොට දෙහි කෑල්ලකුයි, කහ චුට්ටකුයි, ලුණු ටිකයි දාලා තම්බ ගන්න. අපි මුලින්ම තෙල් ටිකක් එකතු කරගමු. අපි තම්බගත් කුකුල් මස් ටික ටිකක් බෙදගමු. ගොඩාක් බෙද ගන්න අවශ්‍ය නැහැ. අපි මේක තම්බ ගන්න ඉක්මනින් බෙදෙන්න ඕන නිසා. අපි මේ විදිහට බෙදගෙන අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මාළු ටිකත් ඒ තෙල් ටිකටම දාලා බෙදගමු. දැල්ලු ටිකත් ඒ විදිහටම බෙද ගන්න. දැන් අපි වෙන පෑන් එකක් අරගෙන තෙල් ටිකක් දාලා සුදු ලුණු ටිකක් කරදව ගමු. ඊපස්සේ කරපිංච ටිකකුත් එකතු කරගන්න. ගුරු චුට්ටකුත් ඔයාලා මේකට එකතු කරගන්න. ලුණු ටික අවශ්‍ය අනුව දාගන්න ලුණු. කෑලි මිරිස් ටිකකුත් අද එකතු කරගන්නවා. දැන් අපි රයිස් ටික තමයි එකතු කරගන්නේ. මම අද බාස්මති රයිස් තමයි එකතු කරගන්නේ. ඒවට සම්බාලකින් උනත් මේක හදාගන්න පුළුවන්. ඔයිස්ටර් සෝස් ටිකකුත් දාගත්තා. සෝස් ටිකකුත් අපි එකතු කරගමු. එතකොට රසයි කඩේ රසම ගන්න පුළුවන්. අපි දැන් බෙදගත් කුකුල් මස් ටික එකතු කරගමු. දැන් අපි දැල්ලු ටිකයි මාළු ටිකත් එකතු කරගන්න. එකලා හොඳින් කලවම් කරගන්න ඕනි. අඩු ගින්දරේ මේක තියලා තමයි හැමදේම එකතු කරගන්න ඕනි. අන්තිමට අපි කැරට් ඔයිල් ඊස් ටිකයි එකතු කරගමු. මේක හොඳින් කලවම් කරගන්න. මේක ගොඩක් රසයි. අපිට ගෙදර හදාගන්නකොට පිරිසිදුව හදාගන්න පුළුවන්. ඔයාලට මේකට ඉස්ස ටිකකුත් එකතු කරගන්න පුළුවන්. බලන්නකො කොහොමද කියලා හදාගත්ත අපි රයිස් එක. ඔයාලත් රස බලලා මගේ channel එක subscribe කරන්න. මේක රසයි සුවඳයි. හැමෝම එකතු වෙලා කාලා බලන්නකෝ. මම මේක ලුණු ටිකකුත් එකතු කරගන්නවා. බලන්නකො කොහොමද කියලා. එහෙනම් නැවතත් අපි මේ වගේ රසවත් කෑමකින් හමු වෙමු. ඔයාලට නිරෝගීමත් සුබ දවසක්.